මට බලන්න ඕනේ අර 500 රේන්ජ් එකේ තියෙන ටික කොහොමද කියන එක. දැන් ෆුල් එක කොහොමද දෙනවනේ. ෆුල් එක කොහොමත් හොඳට දෙනවා යාලා. අපි සාමාන්‍යයෙන් මේ වගේ ගණන් වලට යන්නේ වේ පොඩක් අර ඇතුලේ චිකන් නිකම් ලාහෙට ගෙම්බෝත වගේ. අන්න ඒක ඇත්තටම කිව්වොත් එහෙම ඔය ගොඩක් ඔය අපේ වීඩියෝස් බලුවොත් ඔයගලන්ට ඒවා දකින්න පුළුවන්. Hello boys and girls. Hi. ඉතින් අදත් සුපිරි රිවිව් එකක් කරන්න යන්නේ. කොහොමද අපි අද ගියා පීට්සා හට් එකට. පීට්සා හට් එකට ගියා ඉතින්. මෙහෙම ඇත්තටම කිව්වොත් එහෙම මේ අද මේ වීඩියෝ එක කරන්නේ අපි සන්දා හරියද? මේ අප්ලෝඩ් කරන දවසේ මේ අපි සන්දා කරන්නේ මේ යාලගේ අද යනවා ඔෆර් එකක්. 50% ඔෆර් එකක් යනවා. ඒකින්ද අපි පීට්සා එකක් අරන් අර මදිපාඩුවට ඉතුරු හරියට ගත්ත මේල්ස් ටික. කොහොමත් අපි රිවිව් කරන්න හිටියේ. ඒකින්ද අපි මේල්ස් ටික ගත්තා. මේල්ස් ජාත් 3ක් කරන් තියෙනවා. ඉක්මනට වීඩියෝ එකට ගිහින් බලමු මොනවද කියන්නේ. මේ මොනවද කියලා තියෙන්නේ මේල්ස් කියලා. වීඩියෝ එකට යන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් හරියන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න. channel එකට ගිහිල්ලා බලන්න අපේ අනිත් වීඩියෝස් තියෙනවා. වීඩියෝස් වලට කැමති නම් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. දිගටම බලන්න කැමති නම් පියන් එන වීඩියෝ එකට. හදිසියම බඩු ඉතින් ගෙනාපු හින්දා මේ අපේ අදාළ පොට්ට ගෙනම ඉන්නේ අපිකම් ෂණික මේක රිවිය් කරලා බලමු මොකෝ තත්ති කියලා ලොකු සීන් එකක් නැහැ මොකෝ තත්ති කියලා බලමු මේක ගෙනාවේ ස්මෝල් පෝෂන් එක 500ට තියෙන එක. ඒ කියන්නේ ඔව් අලුත් එක 500ට තියෙන එක මොකෝ තත්ති කියලා බලන්න යන්නේ. ඉතින් 500ට මොන වගේ අයිටම් එකක්ද තියෙන්නේ කියලා බලන්න තමයි යන්නේ. ඩබල් පෝෂන් තියෙන එක සිංගල් පෝෂන් එකක් දීලා තියෙන්නේ. ඔව් සිංගල් පෝෂන් එක දීලා තියෙන හැබැයි මට හොඳ බරක් තේරෙනවා මේ අපි බර ඒව මේව බලන්නේ නැහැ. ප්‍රයිස් එක ඕක තමයි. ජාති තුනක් ගෙනන් තියෙන මොනක් ගෙනන් තියෙන ජාති තුන? ස්පයිසි චිකන් කොම්බෝ එක. ඒකට දීලා තියෙනවා ස්පයිසි මරිනාරා සෝස් එක. හරි මගේ අතේ තියෙනවා මේ සිංගල් මෙල්ට් සීෆුඩ් එක. සීෆුඩ් සෙන්සේෂන් එක තියෙනවා. චීසි කොච්චි එක. චීසි කොච්චි එක ඊට පස්සේ තව එකක් ගෙනල්ලා තියෙනවා. මීට් ෆේස්ට් එක තමයි චීසි කොච්චි එක. නාගාව තියෙන සීෆුඩ් එකයි මේකයි මේකයි. හරි ඒකට හම්බෙලා තියෙනවා ඉතින් අර සෝස් තුන අපිට. සෝස් තුන තමයි දාලා තිබ්බේ ස්පයිසි මරිනාරා චීසි කොච්චි. චීසි කොච්චි දෙකක් තිබ්බනේ. මෙන්න මේ ඔව්. ඔව් චීසි කොච්චි දෙකයි ස්පයිසි මරිනාරා එකයි. එහෙම තමයි තියෙන්නේ. හරි බලමු try කරලා මොකෝ තත්ත්වය කියලා. කඩන්නයි යන්නේ. චුට්ටක් තියෙනවා චුට්ටක් පෙඟිලා තියෙන එක. තාරා. මේ මොකද්ද මේ කැඩුවේ සීෆුඩ් එක? මෙන්න. හැබැයි half කියන්න බෑ මේකනේ. නෑ ඉතින් අපිට මේ වගේ පීසස් දෙකක් එනවා. ඒකේ පීසස් දෙකක් එනවා නේ. ඒක තමයි වෙනස. මෙන්න තියෙනවා බඩු මේ පේනවා. බලමු ඇතුළේ මේක චිකන් කොම්බෝ එක ස්පයිසි චිකන් කොම්බෝ එක. සීෆුඩ් දරන් තියෙන්නේ. ඇතුළේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හොඳ සුවඳක් තියෙන හැබැයි මේ හැමතේම නීවරණ දාලා තියෙනවා. මේ එහෙම තමයි ඉතින් ලුක් එක. ලුක් එක කොහොමද මේක මුලින් කාලා බලමුනේ. කොහොමද කන්නේ? මට චිලි කනක් දෙන්න මට සීෆුඩ්. නෑ මොලිවා කඩාගෙන. ඔය සීෆුඩ් දාගුනේ. ඔව්. වතුරක් ගේන්නේ. නෑ ඒක සෝ. කාලා බලමු මන්නම් මෙහෙම තමයි. හා සිරාවට පට්ට එක. හොඳ ක්‍රීමි රහක් තියෙනවා. හොඳට අර මේ සීෆුඩ් ටික හොඳට හැපෙනවා. අර අනික මේ චීස් ගතිය නියමට තියෙනවා. ප්‍රෝන්ස්ලා එහෙම හොඳට තියෙනවා. හොඳට තියෙනවා. හැම අර කඩ ටක් ගාලා කනකොට මේක දැනෙනවා. චීස් ගතිය නම් නියමටම දැනෙනවා ඈ. හොඳ තියෙනවා සෝස් එක. කොච්චි සුවඳ. සෝස් එක අරිනකොටම කොච්චි සුවඳයි. yes කාලා බලමු. සෝස් එක try කරලා බලමු. මේකේ සුවඳ නම් ස්පයිසි. ඒ සෝස් එක නම් පට්ටා. ඔය සෝස් එකත් කන්න පුළුවන්ද? පුදුමයි සර කන්නේදී එක්කෙනා. ෂේප් හැබැයි එහෙම අවුලක් නැහැ. මේක ස්පයිසි චිකන් කොම්බෝ. බලන්න. ඔන්න බලන්න ස්පයිසි චිකන් කොම්බෝ එක. ඒකේ චීස් තියෙනවා හොඳට. ඒක දිගරින් ඉන්න මන්ද. මෙන් කෑලි වැටෙනවා මෙන්න. ඇතුලේ තත්ත්වය ඔන්න ඔහොම තමයි.
සුපිරිට තියෙන හැබැයිනේ අර මේ දාන්න ඕනේව දාලා තියෙනවා සුපිරිට චීස් තියෙනවා හොඳට. චිකන් එහෙම හොඳට දාලා chicken තියෙනවා තියෙනවා හරියට. නිකන් කාලා බලමු අපි. perfect. ඒක නම් පට්ටා හැබැයි සීෆුඩ් එකට වඩා ඒක හොඳයි වගේනේ මේකේ ක්‍රීම් චීස් තිබ්බේ. මේකේ තියෙන්නේ මොසරෙලා චීස් වගේ දාලා තියෙන චීස් රහට වඩා හොඳ ස්පයිසි එකක් එනවා. ස්පිරිට් සෝස් එක බලමු සෝස් එක බලමු. සුපිරිට දාන්න දෙන්නේ හැබැයි යාලගේ සෝස් එක නම් පට්ට සෝස් එකක් තියෙන්නේ ඒක නියමටම තියෙනවා පට රහත් තියෙනවා හොඳ රහත් තියෙනවා ගාවට තව එකක් තියෙනවා. හැබැයි මට හිතෙනවා මේ සීෆුඩ් එකට වඩා මේක හොඳයි කියලා රහයි කියලා. මාරම රහත් තියෙනවා ඒක හැබැයි වල. ඒකේ වෙනසක් තියෙනවා. මේක හරි ක්‍රීමි. මට ඒක හොඳට චීස් රහ. ඈ චීස් රහත් දැනෙනවා ඒ සීෆුඩ් එකේ චීස් රහත් දැනෙනවා හොඳට එන්න තියෙනවා මීට් පියස්ටා බලමු ඒක නම් මීට් මේ ෆී විතරයි තියෙන ඉතුරු ටික නෑ. මෙන්න බඩු ඒක නම් ගොඩක් ජාති සෑහෙන තියෙනවා. ජාති තියෙනවා. සොසේජස් තියෙනවා. හැම්ද සොසේජ් තියෙනවා. තියෙනවා චිකන් ජාති චිකන් තියෙනවා. චිකන් දෙවිදියකට තියෙනවා. ඔව් චිකන් දෙවිදියකට තියෙනවා මේ පේනවනේ තියෙන විදිය ඒක නේද? සුපිරියටම තියෙනවා 500 වුණාට මේ නෑ එකක් 500යි. මේ ස්පයිසි චිකන් ස්පයිසි එක විතරයි 500 අනිත් එක සීෆුඩ් 600. එකයි මේකයි දෙකම 600ක් ඒගොල්ලෝ කියන්නේ 500 onwards කියලානේ. Yes, 500 වලින් තමයි පටන් ගන්නේ 500 වල තියෙන රේන්ජ් එක ඒකෙච්ච සැර නැහැ. හැබැයි එක එක ෆ්ලේවර්ස් කරලා එක දැනෙනවා. ෆ්ලේවර්ස් දැනෙනවා මේ අනික මට කරි රහකුත් දැනෙනවා ඇම්බුලත් දැනෙනවා. කරි කරි රහක් රහකුත් දැනෙනවා. ඒ කියන්නේ චිකන් ෆ්ලේවර්ස් තුනකින් විතර තියෙනවා. සොසේජ් ඔව්. එක තියෙනවා. තව දෙකකින් තියෙනවා. චිකන් ෆ්ලේවර්ස් දෙකක් තියෙනවා ඒක හොඳට දැනෙනවා කරි රහකුත් දැනෙනවා මාරම රහයි මේ සෝස් එකත් එක්ක ඕන එකක් යනවනේ ඒක වැඩි වුණාද මම දැන් ඒගොල්ලෝ ස්පයිසි මරිනාරා එක්ක රෙකමන්ඩ් කරපු එකටත් මේකම සෙට් වුණානේ මගේ. ඒක පට හැබැයි මේ ඒක සෝස් එක නැතුව පට්ට මට සැර කියන්නේ මොකක්ද කියලා අද තමයි මට දැනෙන්නේ. අපි මේ බලපු තුනේ මේකනේ හොඳටම රහ. හොඳටම රහ මේක ඊට පස්සේ චිකන් එක අන්තිමට තමයි මටන් සීෆුඩ් Seafood එක. ඒ කියන්නේ ෆ්ලේවර්ස් වෙන වෙනම මට බලන්න ඕනේ අර 500 රේන්ජ් එකේ තියෙන ටික කොහොමද කියන එක. දැන් ෆුල් එක කොහොමද දෙනවනේ ෆුල් එක කොහොමත් හොඳට දෙනවා යාලා. දස් ගානන්නේ ඒක කොහොමත් හොඳට දෙනවා. අර 500 එක මට හිතෙනවා ඇත්තටම ගානට වටිනවා කියලා. සැහෙන වටිනවා. ගානට ඇත්තටම වටිනවා මේ ගානටත් වටිනවා පෝෂන් එකත් හොඳට තියෙනවා රසත් හොඳට තියෙනවා. ඒක හැබැයි මේ මොකද අපි සාමාන්‍යයෙන් මේ වගේ ගණන් වලට යන්නේ වේ පොඩක් අර ඔව්. ඇතුලේ චිකන් නිකම් ලාහෙට ගෙම්බෝත වගේ අන්න ඒක ඇත්තටම කිව්වොත් එහෙම ඔය ගොඩක් ඔය අපේ වීඩියෝස් බලුවොත් brand- ඔයගලන්ට ඒවා දකින්න පුළුවන්. ගොඩක් ගම් තියෙන්නේ කියන්නම් බලන්න. පොඩි ගණන් වලට යනෙව්වේ මහලොකු සින්න යන්න හැබැ මේකන නීමට පොඩි දීල ගානකුත් නෙමේ 10ට අඩු වුණාට 500ට වැඩි. 500යි 600යි ඔව්. උනාට ඒක මේ වටිනොයි ගන්න මේක වටිනවා මාර විදිහට වටිනවා. හැම තැනම හැමෝටම විදිර දාල් දෙෙනන හොඳයි හොඳයි. මෙච්චයි හරි ඔන්නක තමයි ති අද අපේ රිවිව එක මට හිතන වටනවා කියලා ගොලු ට්‍රයිකල බලන්න ට්‍රයිකර පයින්නවන අනිවාරය කමෙන්ට ඇදන්න සස්ක්‍රයිප් නොකර පයින්නවන අනිවාරෙන් සස්ක්‍රයිප් කරලා දිගට වීඩියස් බලන්න කැමතින Like බෙල් අයිකන ක්ලික් කලා දියාගන්න